එන්නක යන්න ලස්සන තැනක් බලන්න. ඉතින් නෝරෙලි ගියාට ඔයාලත් මෙන්න මේ තැනට ගිහිලා තියෙනවද කියලා බලන්නකෝ. ඉතින් මේ යන පාර දෙපැත්තේ තියෙන පරිසරය නම් හරිම ලස්සනයි. ඒ වගේම හරිම සීතල හුලන් තමයි තියෙන්නේ. ඉතින් යන්න තියෙන පාර නම් ගොඩාක්ම හොඳ පාරක් නෙමෙයි. නමුත් යන්න පුළුවන් පාරක්. ඉතින් ඔන්න අද ආවේ ඔයාලා හැමෝම දන්න බොඹරු ඇල්ල ආරම්භ වෙන තැන. ඒ කියන්නේ බොඹරු ඇල්ල ජලාශය බලන්න තමයි ආවේ. ඉතින් බලන්නකෝ මේකේ තියෙන ලස්සන. ඉතින් නුවරඑළියේ කොච්චර ඇවිත් තිබුණත් මෙන්න මෙහෙම තැනක් තියනවා කියලා දැනගෙන හිටියේ නෑ. ඉතින් මෙන්න මේ වගේ ලස්සන view එකක්. ඒ වගේම හරිම සීතලයි පරිසරය. හරිම හුලං. ඉතින් අමුතුම අත්දැකීමක් තමයි එතන. ඉතින් ඔයාලත් මෙන්න මෙතනට යනවා නම් ගිහිල්ලා වීඩියෝස් ගන්නකොට ෆෝන් එක එහෙම පරිස්සමෙන් අල්ලගන්න. ආයෙ වැටුණොත් හොයන්න නම් හම්බෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ පැත්ත බලලා අපි එහා පැත්තටත් ගියා. මේ පැත්තෙන් යන වතුර ටික එහා පැත්තෙන් තමයි ගිහිල්ලා ඉවර වෙන්නේ. ඉතින් එතන හුලං නිසා හරිම ලස්සන දර්ශන පේනවා. තනකොළ එහෙම හිට මෙහෙට සෙලවෙනවා. ඉතින් හරිම ලස්සනයි. අලුත්ම අත්දැකීමක් විඳින්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලටත් පුළුවන් Google Map එකෙන් search කරලා බොඹරු ඇල්ල ජලාශය බලන්න යන්න. ඉතින් මෙන්න මේ තැන බලන්න ගියාට පරිසරය විනාශ කළා නම් එන්න එපා. ඉතින් ඒ ලස්සනත් විඳගෙන ඒ තැනත් ලස්සනට තියලා එන්න. එකමත් රටක ආයේ අමාපිම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ